අපි අද කතා කරන්නේ මසල් ඉන්ජරියක් නිසා ඇතිවන කොන්දේ වේදනාවක් ගැන. මේ මසල් එකට අපි කියන්නේ කොට්ටේටස් ලම්බෝරම් මසල් කියලා. මෙන්න මේ විදිහට තමයි මේක යන්නේ. මේ මසල් ගෲප් එක දෙපැත්තෙන් යනවා. මේ විදිහට තමයි මේ මසල් එක පැතිරෙන්නේ. මේක විවිධ කාරණා නිසා මේ මසල් එක ඉන්ජරි වෙන්න පුළුවන්. සමහර අපිට හම්බ වෙනවා වැරදි විදියට ඉස්සරහට නැමිලා පොඩි බරක් උස්සන්න ගන්නකොට මේ මසල් එක ඉන්ජරි වෙච්ච කට්ටිය. තවත් සමහර අය උදේ පාන්දර ඇඳෙන් නැගිටිද්දි මේ මසල් එක ඉන්ජරි වුණු කට්ටිය එනවා. මේ විදියට සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය මේ එකපාරට මේ විදියට රොටේෂන් එකක් ආවොත් පැත්තට කැරකැවීමක් ආවොත් කොන්දේ මේ මසල් එක ඉන්ජරි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මසල් එක ඉන්ජරි වුණ අයගේ වේදනාව තියෙන්නේ කොන්දේ එක පැත්තක. එක පැත්තක මසල් එක තමයි ඉන්ජරි වෙන්නේ. මේක කකුල දිගේ පැතිරෙන එකක් නෙමෙයි. මසල් ඉන්ජරි වෙලා පළවෙනි දවසේ එයාලට ඇවිදින්න අමාරුයි. ඒ පැත්තේ කකුල උස්සර තියන්නත් අමාරුයි. ඊයේ වගේම පළවෙනි දවස් කිහිපෙදී ගැඹුරු හුස්මක් ගන්නකොටත් මේ කොන්දේ කැක්කුම එන්න පුළුවන්. මොකද මේ මාංශපේශී මෙතන මේ පාර්ශ්ව වලටත් සම්බන්ධ වෙලා තියෙන නිසා. අපි හිතමු මෙන්න මේ වගේ මසල් ඉම්බැලන්ස් එකක් තියෙන කට්ටියගේ මාංශපේශී අසමතුලිතභාවයක් තියෙන කට්ටියගේ මෙන්න මේ විදියට මේ පෙල්විස් එක මේ උඩට ගිහිල්ලා තියෙන මේ පැත්තේ. එතකොට මේ වගේ කෙනෙකුගේ මේ මසල් එකේ ලෙන්ත් එක අඩුයි. මේ උඩට ගියව පැත්තේ තියෙන මාංශපේශී ඒ දිග ප්‍රමාණය ටිකක් අඩුයි. එතකොට ඒ වගේ කෙනෙක් අර මං කිව්ව පල්ලෙහාට නැමිලා රොටේෂන් එක නැත්තම් කරකැවීමක් වෙලා ඇඳෙන් නැගිටිනකොට ඒ වගේ කෙනෙකුගේ මේ මසල් එක ඉන්ජරි වීමේ සම්භාවිතය වැඩි සාමාන්‍ය කෙනෙකුට වැඩි. අපි මේකට ප්‍රතිකාර කරද්දී අපි පළවෙනි අවස්ථාවේ අපි බලන්නේ වේදනාව අඩු කිරීම, ඉන්ජරි වූ මසල් එකට සපෝට් එක දෙන්නේ කොහොමද, ඊට අදාළ ප්‍රතිකාර මොනවද, ඊට පස්සේ අපිට කරන්න පුළුවන් නැවත මේ මසල් ඉන්ජරි වළක්වන්න අපිට මොකද්ද කරන්න පුළුවන්. මේක අපි හිතමු මසල් ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් ඊට අදාළව කරන ප්‍රතිකාර කරන මගින් නැවත මේ මසල් ඉන්ජරි වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා.